දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ. දේශපාලන විද්‍යාවේ ස්වභාවය හා අධ්‍යයන ප්‍රවේශ 12 ශ්‍රේණිය පොලිටිකල් සයන්ස් පළවෙනි පාඩමේ අපි කලින් වීඩියෝ 5කින් සාකච්ඡා කරා ඔයාලට තියෙන අධ්‍යයන ප්‍රවේශ 5ක් ගැන. ඔයාලට තියෙන අධ්‍යයන ප්‍රවේශ 7න් 5ක් ගැන කලින් වීඩියෝ 5කින් අපි මේ වගේ සාකච්ඡා කරා. එතෙන්දි පුතේ අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ 6 වෙනි අධ්‍යයන ප්‍රවේශ වෙච්ච සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශ ගැන. 6 වෙනි අධ්‍යයන ප්‍රවේශ වෙච්ච අධ්‍යයන ප්‍රවේශ 7න් සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශ ගැන තමයි පුතේ අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පුතේ මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශය ගත්තාම මේ අධ්‍යයන ප්‍රවේශය නූතන අධ්‍යයන ප්‍රවේශය. නූතන අධ්‍යයන ප්‍රවේශයක් තමයි මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශය. ඒ මොකද පුතේ මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශය බිහි වුණේ පුතේ 20 වන සියවසේ. 20 වන සියවසේදී තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශය බිහි වුණේ. ඉතින් පුතේ මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශය නූතන අධ්‍යයන ප්‍රවේශය සාම්ප්‍රදායික අධ්‍යයන ප්‍රවේශයක් නෙවෙයි. මොකද 20 වන සියවසේදී තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශය ලෙස මුලින්ම බිහි වුණේ. 20 වන සියවසේදී තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශයක් ලෙස මුලින්ම බිහි වුණේ. එතෙන්දි පුතේ මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිදුවෙන්නේ පුතේ අපි සමාජ විද්‍යාව කියන විෂය භාවිතා කරලා දේශපාලන විද්‍යාව කියන අපේ විෂය ඉගෙන ගන්නවා නම් අපි සමාජ විද්‍යාව භාවිතා කරලා දේශපාලන විද්‍යාව කියන අපේ විෂය ඉගෙන ගන්නවා නම් පුතේ ඒක තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිදුවෙන්නේ. අපි සමාජ විද්‍යාව භාවිතා කරලා දේශපාලන විද්‍යාව අපි ඉගෙන ගන්නවා නම් පුතේ අධ්‍යයනය කරනවා නම් ඉගෙන ගන්නවා නම් ඒක තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිදුවෙන්නේ. අපි සමාජ විද්‍යාව භාවිතා කරලා දේශපාලන විද්‍යාව ඉගෙන ගැනීම අධ්‍යයනය කිරීම තමයි පුතේ මේ සමාජ විද්‍යාත්මක කියන අධ්‍යයන ප්‍රවේශයේදී මූලික වශයෙන්ම සිදුවෙන්නේ. එතෙන්දි පුතේ 19 වන සියවස වෙනකම්ම මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙක සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙක 19 වන සියවස තෙක් 19 වන සියවසෙන් මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙක පුතේ එක විෂයක් විදියට තමයි තිබ්බේ. මේ 19 වන සියවසේදී ඇමරිකානු විශ්වවිද්‍යාලවල තමයි පුතේ මුලින්ම සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙක එක විෂයක් විදියට තිබ්බ. එක විෂයක් වෙලා තිබිච්ච විෂය සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව ලෙස කොටස් දෙකකට වෙන්න පටන් ගත්තේ පුතේ 19 වන සියවසේදී ඇමරිකානු විශ්වවිද්‍යාල තුල. ඇමරිකානු විශ්වවිද්‍යාල තුල 19 වන සියවසේදී තමයි පුතේ මේ දේශපාලන විද්‍යාවයි සමාජ විද්‍යාවයි විෂයන් දෙකක් බවට පත් උනේ මුලින්. මොකද ඊට කලින් පුතේ මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙකම එක විෂයක් විදියට තමයි පැවතුනේ. එක විෂයක් විදියට තමයි තිබුණේ පුතේ මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙකම 19 වන සියවසේ ඇමරිකානු විශ්වවිද්‍යාල තුල මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි විදියට විෂය දෙකක් බවට පත් වෙන්න කලින් එක විෂයක් විදියට තමයි පුතේ මේ විෂයන් දෙකම පැවතියි. එතෙන්දි පුතේ මේ දේශපාලන විද්‍යාවයි සමාජ විද්‍යාවයි කියන විෂයන් දෙක එක විෂයක් විදියට පැවතුන කියන එක අපිට සනාථ කරගන්න. තහවුරු කරගන්න මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙකම එක විෂයක් විදියට තිබ්බයි කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් කරුණු තුනක් ඇසුරෙන් පුතේ. කරුණු තුනක් ඇසුරෙන්. එතෙන්දි පුතේ පළවෙනි කරුණ තමයි පුතේ ඔගස්ට් කොම්ට්. කාල් මාක්ස්. මැක්ස් වේබර් යන දේශපාලන චින්තකයි සමාජ විද්‍යාවේ වගේම සේම දේශපාලන විද්‍යාවේද පුරෝගාමී ඉන්නේ. මෙතෙන්දි පුතේ මේ මැක්ස් වේබර්, කාල් මාක්ස්, ඔගස්ට් කොම්ට් කියන වගේ දේශපාලන චින්තකයෝ පුතේ දේශපාලන විද්‍යාවේ වගේම සමාජ විද්‍යාවෙත් පුරෝගාමී. සාමාන්‍යයක් විදියට ගත්තොත් පුතේ
එහෙම දේශපාලන චින්තකයෝ වගේ ගත්තහම පුතේ විෂයන් දෙක වෙනස් විෂයන් දෙකන්න. විෂයන් දෙක පරාස දෙකක විෂයන් දෙකක් නක්. ඒ විෂයන් වගේ දෙකක පුතේ සාමාන්‍යයෙන් එක දේශපාලන චින්තකයෙක් ඒ විෂයන් දෙකේම පුරෝගාමීන් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පුතේ. මොකද එක විෂය පැතිකඩක් ගැන දන්න දේශපාලන චින්තකයෝ පිරිසක් තවත් පැතිකඩක් ගැන දැනගෙන ඉන්න විදියක් නෑ පුතේ. ඒ දෙක හාත්පසින්ම වෙනස් නා. හාත්පසින්ම වියුක්තව වෙන්ව පවතිනවා නම් පුතේ මේ දේශපාලන චින්තකයෝ සමාජ විද්‍යාව වගේම දේශපාලන විද්‍යාවේ පුරෝගාමීන් විදියට ඉන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි පුතේ. මොකද විෂය පරාස දෙකක් නම් විෂය ශේෂ්ත්‍ර දෙකක් නම් පුතේ මේ විෂය ශේෂ්ත්‍ර දෙකක් නම් සම්පූර්ණයෙන්ම වියුක්තව නම් පවතිලා තියෙන්නේ මේ සමාජ විද්‍යාව වගේම දේශපාලන විද්‍යාවත් එකිනෙකින් වෙන්ව පවතින විෂයන් දෙකක් නම් පුතේ සාමාන්‍යයක් විදියට ගත්තහම මේ ඔගස් කොම්ට්, මැක්ස් වේබර්, කාල් මාක්ස් වගේ දේශපාලන චින්තකයෝ පුතේ මේ සමාජ විද්‍යාව වගේම දේශපාලන විද්‍යාවේ පුරෝගාමීන් වෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි පුතේ. ඊට පස්සේ ගත්තහම දෙවැනි ලක්ෂණය තමයි පුතේ 20 වන සියවසේදී වඩාත් බලපෑම් සහගත පර්යේෂකයින් පිරිසක් වූ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය දේශපාලන විද්‍යාවේ සේම සමාජ විද්‍යාවට අදාළ කරුණුද පර්යේෂණයට භාජනය කිරීම. මෙතෙන්දි පුතේ 20 වන සියවසට කලින් ෆ්‍රැන්ක්ෆර්ට් කියලා ගුරුකුලයක් තියලා තිනවා පුතේ පර්යේෂකයින් පිරිසකකින් සමන්විච්ච වෙච්ච. වඩාත් බලපෑමක් කරන්න පුළුවන් જાතියේ පර්යේෂකයින් පිරිසකකින් සමන්විත වෙච්ච ෆ්‍රැන්ක්ෆර්ට් නම් වූ ගුරුකුලයක් පැවතිලා තියෙනවා පුතේ 20 වන සියවසට කලින්. එතෙන්දි පුතේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය විසින් සමාජ විද්‍යාවේ වගේම දේශපාලන විද්‍යාවටත් අදාළ කරුණු පර්යේෂණයට ලක් කරලා තියෙනවා. එතෙන්දි පුතේ මේ සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව සම්පූර්ණයෙන් වෙනස් විෂයන් දෙකක් වුණා නම් මොවුන් විසින් මේ පර්යේෂණයට භාජනය කිරීමට ඒ විෂයන් දෙකම ගන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි පුතේ. මොකද පරාස දෙකක ශේෂ්ත්‍ර දෙකක විෂයන් දෙකක් වුණා නම් එක ගුරුකුලයක් විසින් මේ විෂයන් දෙකටම අදාළ කරුණු පර්යේෂණයට භාජනය කරන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි පුතේ. එතෙන්දි මේ 20 වන සියවසේදී හිටපු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය දේශපාලන විද්‍යාවට වගේම සමාජ විද්‍යාවට අදාළ කරුණු පර්යේෂණයට භාජනය කිරීම හරහා අපිට හිතන්න පුළුවන් පුතේ මේ සමාජ විද්‍යාවයි සනාථ කරගන්න පුළුවන් පුතේ මේ සමාජ විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි කියන විෂයන් දෙකම 19 වන සියවසට කලින් සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව කියන විෂයන් දෙකම එක විෂයක් විදියට පැවතියයි කිය. එක විෂයක් ලෙස තිබුණයි කියලා අපිට මේ හරහා සනාථ කරගන්න පුළුවන්. එතෙන්දි පුතේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ තමයි පුතේ සමාජ විද්‍යාවෙන් හා මානව විද්‍යාවෙන් ලැබී ඇති ආභාසය දේශපාලන විද්‍යාවේ න්‍යායික පරිමාව හා විධික්‍රම යන අංශ දෙක තුලම දැකගත හැකි වීම. මෙතෙන්දි පුතේ සමාජ විද්‍යාව වගේම සමාජ විද්‍යාවේ උපවිෂයක් වෙච්ච මානව විද්‍යාවෙන් යම්කිසි ආභාසයක් බලපෑමකට ලක් වෙලා තියෙනවා පුතේ දේශපාලන විද්‍යාව කියන අපේ විෂය. මොකද ඒ සමාජ විද්‍යාව වගේම දේශපාලන විද්‍යාවත් 19 වන සියවසට කලින් අපි කලින් සාකච්ඡා කරා වගේ එක විෂයක් විදියට තමයි පුතේ පැවතිලා තියෙන්නේ. එතෙන්දි පුතේ මේ සමාජ විද්‍යාවෙන් වගේම මානව විද්‍යාවෙනුත් දේශපාලන විද්‍යාව කියන අපේ විෂයට යම්කිසි ආභාසයක් ලැබිලා තියෙනවා.
ඒක පුතේ අපිට ලැබී ඇති ආభాසය දේශපාලන විද්‍යාවේ තියෙන න්‍යායික පරිමාවයි විධික්‍රමය කියන අංශ දෙක තුලම දැක ගන්න පුළුවන් අපිට සමාජ විද්‍යාවෙන් හා මානව විද්‍යාවෙන් දේශපාලන විද්‍යාව කියන අපේ විෂයට ලැබිච්ච ආభాසය ලැබිච්ච කරුණු අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තහම පුතේ ඊට පස්සේ පුතේ මේ සමාජ විද්‍යාවේ තුල අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් කරන කරුණු කිහිපයක් දැක ගන්න පුළුවන්. සමාජ විද්‍යාවේදී අපි කතා කරන කරුණු කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. සමාජ ව්‍යුහය, සමාජ පරිවර්තන, සමාජය හා පුරවැසියා අතර සම්බන්ධය, මොකද පුතේ මේ සමාජය තුළ පුරවැසියන් ජීවත් වෙද්දී සමාජයත් එක්ක යම්කිසි සම්බන්ධතාවයක් තියෙන පුරවැසියන් නම්. මොකද සමාජය තුළ තමයි පුතේ පුරවැසියෝ ජීවත් වෙන්නේ. එතකොට පුතේ සමාජයේ යම්කිසි ව්‍යුහයක් තියෙනවා. සමාජයේ යම්කිසි ව්‍යුහයක් පවතින. ඒ වගේම පුතේ මේ සමාජය කලින් කාලයට කාලීනව වෙනස් වීම වලට භාජනය වෙනවා. පරිවර්තන වලට ලක් වෙනවා. එතෙන්දී පුතේ මේ සමාජ විද්‍යාව තුළ සමාජ ව්‍යුහය, සමාජ පරිවර්තන, සමාජය හා පුරවැසියා අතර සම්බන්ධය වගේ මාතෘකා ගැන සාකච්ඡා කරන්න පුතේ. සමාජ විද්‍යාව තුළ අපි සමාජ ව්‍යුහය, සමාජය හා පුරවැසියා අතර සම්බන්ධය, සමාජ පරිවර්තන වගේ මාතෘකා ගැන සාකච්ඡාවට ලක් කරනවා. එතෙන්දි පුතේ අපි උදාහරණයක් විදියට දේශපාලන පක්ෂ ගත්තොත් අපි දේශපාලන විද්‍යාව තුළ දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනයක් කරද්දී අපි ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්නේ පුතේ පක්ෂවල වැඩපිළිවෙල. පක්ෂ වැඩපිළිවෙල. පක්ෂ ඉතිහාසය. පක්ෂ ඉතිහාසය. පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශන. පක්ෂ නායකින් කරන කතා. පක්ෂ නායකයින් සමග කරන සම්මුඛ සාකච්ඡා. මෙතෙන්දී පුතේ සමාජ විද්‍යාව භාවිතා කරන්නේ නැතුව අපි දේශපාලන විද්‍යාව තුළ සමාජයේ පවතින දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනයක් කරනවා නම් පුතේ අපි දේශපාලන විද්‍යාව තුළ සමාජ විද්‍යාව භාවිතා කරන්නේ නැතුව අපි ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්න පුතේ මෙන්න මේ වගේ කරුණු ගැන. පක්ෂවල ඉතිහාසය, මීට සියවසකට පමණ පෙර ඒ පක්ෂය බිහි වෙලා තිබ්බද, බිහි වුණේ කොයි කාලේ විතරද, ඒ පක්ෂවල ඉතිහාසය, ඒ පක්ෂ විසින් කරන ලද අරගල වගේ මාතෘකා අපිට පක්ෂ ඉතිහාසය යටතට ගන්න පුළුවන්. එතෙන්දි පුතේ මේ පක්ෂ වැඩපිළිවෙල, පක්ෂය විසින් ආණ්ඩු බලය ලබාගත් කාලෙදී කරපු වැඩ, නැත්නම් විපක්ෂය තුල සිටින විටදී කරපු වැඩ වගේ වැඩපිළිවෙල අපිට අධ්‍යයනය කරන්න පුළුවන් පක්ෂවල. ඒ වගේම පුතේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශ. දේශපාලන විද්‍යාවේදී අපිට දේශපාලන විද්‍යාව තුළ දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනය කරද්දී පුතේ අපිට පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අධ්‍යයනයක් කරන්න පුළුවන්. මොකද පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මැතිවරණයකට පෙර එළියට දැම්මයින් පස්සේ පුතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තියෙන කරුණු තමයි පුතේ ඔවුන් ආණ්ඩු බලය ලබා ගත්තයින් පස්සේ සාමාන්‍යයක් විදියට ඉටු කරන්නේ. එතෙන්දී පුතේ මේ පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනත් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් පක්ෂ අධ්‍යයනය කරා. එතෙන්දී පුතේ පක්ෂ නායකයින් කරන කතා, පක්ෂ නායකයින් දේශපාලන ඡන්ද රැස්වීම් වලදී වෙන්න පුළුවන් කරන කතා පිළිබඳ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ පක්ෂ නායකයින් සමග කරන සම්මුඛ සාකච්ඡා, විවිධ රූපවාහිනී වැඩසටහන් වෙන්න පුළුවන්, විවිධ YouTube නාලිකා වැඩසටහන් වෙන්න පුළුවන් පුතේ පක්ෂ නායකයින් සමග කරන සම්මුඛ සාකච්ඡාවන් පිළිබඳ අපිට අධ්‍යයනය කරන්න පුළුවන් පුතේ. ඊට අමතරව පුතේ අපි මේ කතා කරපු දේ දේශපාලන පක්ෂ අධ්‍යයනය, දේශපාලන විද්‍යාව තුළ දේශපාලන පක්ෂ පිළිබඳව අධ්‍යයනය කරන්න හැටි. දේශපාලන පක්ෂ පිළිබඳ අධ්‍යයනයේදී අපි අධ්‍යයනය කරන තේමා තමයි පුතේ දේශපාලන විද්‍යාව තුළ. ඊට පස්සේ පුතේ අපිට සමාජ විද්‍යාව භාවිතයෙන් දේශපාලන විද්‍යාව
වට අදාළ දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනය කරද්දී පුතේ වෙනම මාතෘකා වෙනම තේමා කිහිපයක් යටතේ අධ්‍යයනය කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනය කරද්දී සමාජ විද්‍යාව භාවිතයෙන් අපිට වෙනත් තේමා කිහිපයක් ගැන අපිට යම්කිසි අධ්‍යයනයක් කරන්න පුළුවන්. මොකද පක්ෂවල බලය ග්‍රාමීය හා නාගරික වශයෙන් කා සතුව තිබේද? පක්ෂවල බලය ග්‍රාමීය නාගරික වශයෙන් කා සතුව තිබේද? ඊට පස්සේ පුතේ අපිට ධනය බලය පෞල් පසුබිම ස්ත්‍රී පුරුෂ භාවය වගේ කරුණු පුතේ සමාජ විද්‍යාව භාවිතා කරලා දේශපාලන පක්ෂ ගැන අධ්‍යයනයේදී අපිට අධ්‍යයනය කරන්න පුළුවන් තේමා විදියට ගන්න පුළුවන්. මොකද පුතේ ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා නාගරික වශයෙන් දේශපාලන පක්ෂවල බලය පැවතීම වෙනස් වෙන්න පුළුවන් එකිනෙක. ග්‍රාමීයව පවතින බලය නෙවෙයි ඒ පක්ෂය සතුව නාගරිකව පවතී. ග්‍රාමීයව වැඩි බලයක් තියෙන පක්ෂයට නෙවෙයි නාගරිකව බලය පවතී. ඒ වගේ කරුණු ගැන ඒ වගේ තේමා ගැන සාකච්ඡා කරද්දී පුතේ අපිට සමාජ විද්‍යාව වැදගත්. මොකද සමාජය තුල පවතින සමාජය තුල ජීවත් වන පුරවැසියන් හරහා තමයි පුතේ පක්ෂවල බලය රඳා පවතී. ඊට අමතරව ගත්තහම පුතේ ධනය බලය පෞල් පසුබිම ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය වගේ කරුණුත් පුතේ දේශපාලන පක්ෂ අධ්‍යයනයේදී අපිට වැදගත් වෙනවා. ඒ වගේ කරුණු අධ්‍යයනයට පුතේ අපිට සමාජ විද්‍යාව භාවිතා කරන්න පුළුවන් පුතේ මේ වගේ තේමා දේශපාලන පක්ෂ පිළිබඳ අධ්‍යයනය කරා. මොකද පුතේ පෞල් පසුබිම ධනය කුලය වගේ දේවල් ප්‍රධාන වශයෙන් දේශපාලන පක්ෂවල බලය පවත්වාගෙන යන්න වැදගත් වෙනවා. අර විට දේශපාලන පක්ෂයගේ නායකයෙක් පත් කරගත්දී ඒ නායකයාගේ කුලය පෞල් පසුබිම වගේ කරුණුත් බලපාන ඒ නායකයා නායකත්වයට පත් වෙන්න දේශපාලන පක්ෂය තුල. එතෙන්දී පුතේ මේ සමාජ විද්‍යාව වැදගත් අනිවාර්යෙන්ම ඒ වගේ තැන්වල. ඉතින් පුතේ අද අපි කතා කරේ සමාජ විද්‍යාත්මක අධ්‍යයන ප්‍රවේශය ගැන. ඉතින් පුතේ මං හිතනවා ඔයාලට යම් තාක් අවබෝධයක් මේ වීඩියෝ එක හරහා ලැබෙන්න ඇති කියලා.